හරි ඊළඟට මම කතා කරන්නේ මේ ඉරට්ටේ බල ඉවත් කරන්න පුළුවන් සූත්‍ර. ඒ කියන්නේ මේ sin cos කියන ත්‍රිකෝණමිතික අනුපාත දෙකේ ඉරට්ටේ බල හිටියොත්. ඒ කියන්නේ sin වර්ග θ cos වර්ග θ. එහෙම හිටියාම අපිට ඒ ඉරට්ටේ බලය අයින් කරගෙන කරන්න පුළුවන් දේවල්. මේක අපි පටන් ගන්න අර කලින් නවත්තපු තැනින්මයි. මොකද කලින් නවත්තපු තැන අපි cos 2a ට සූත්‍ර තුනක් අපි ඔප්පු කරගත්තා. cos 2a ට පළවෙනි සූත්‍රය තමයි cos වර්ග a ඍණ sin වර්ග a. cos 2a දීපහම. හරි මතකද? නමුත් අපි ඒකෙන් අපි හදාගත්තු සූත්‍රයක් තිබ්බ මතකද? එකක් දෙවාරයක් cos වර්ගයේ ඍණ එක. හරි දෙවාරයක් cos වර්ගයේ ඍණ එක. අපි මේකෙන් මේ එක මෙහාට අරන් එක ධන හරි එක ධන cos 2a. එතකොට මේ පැත්තේ මේ පදේ විතරයි තන වෙන්නේ දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම අපිට පුළුවන් cos වර්ගයේ ඔන්න බලන්න. දැන් cos වර්ගයේ කියන කෙනාව අයින් කරන්න පුළුවන් ඕනෑම ගානකදී රට්ටේ බලයක් ඉන්නකොට. හැබැයි මේ පැත්තට වෙනකොට මොකද වෙන්නේ මේ එතන ඉන්න කෝණය දෙගුණයක් වෙනවා. ඩබල් වෙනවා. හරි. තව ඉතින් ඉලක්කම් ටිකකුත් එනවා. ඉතින් ඒක ගාන අනුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් cos වල ඉරට්ටේ බලයක් අයින් කරන්න මේ සූත්‍රය දාන්න පුළුවන්. තව අපිට ඔයාලට මතක ඇති cos 2a ට අපි මෙහෙම ලිව්වා. එක ඍණ දෙවාරයක් sin වර්ගයේ. කොහොමද සූත්‍රයක් ගත්තා? එතකොට ඕක අපි අනිත් පැත්තට හැදුවොත් මම ඍණ දෙවාරයක් sin වර්ගයේ පදය මේ පැත්තට ගත්තොත් sin වර්ග a සමානයි. දෙක මෙතන ඉන්නවා කියමු. එක මේ cos 2a හා පැත්තට යනවා. එතකොට එක ඍණ cos 2a අන්න දෙකෙන් බෙදනවා. මේකෙදිත් අපිට sin ගේ ඉරට්ටේ බලයක් අයින් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රශ්නයක් තියෙන්නේ කෝණය දෙගුණ වෙනවා. එතකොට ඒකට ගන්න යනවා අපි බලනවා මොකක්ද කරන්න ඕනේ කියලා. ඉලක්කම් එනවා. ඒ වගේ වැඩක්. හරි. ඔන්න එහෙනම් ඉරට්ටේ බල ඉන්නවා නම් cos වලයි sin වලයි ඉරට්ටේ බල ඉන්නවා නම් මේ විදිහට අයින් කරන්න පුළුවන්. tan ගෙනුත් ඔන්න අර සූත්‍රයෙන් හදලා ගන්න පුළුවන් මේ වගේ එකක්. හරි. මේක අපිට ඍජුවම ගණන් වල භාවිතා වෙන බහුලව භාවිතා වෙන සිද්ධි දෙකක් මේක. රයිට්. ඊළඟට මේ පැත්තේ මේ අනුපාතවල ඓක්‍ය හා අන්තර. ඒ කියන්නේ මේ ඍජුකෝණී මේ මොනවාද? ත්‍රිකෝණමිතික අනුපාත ඇතුලේ කෝණ දෙක. sin a ධන sin b. දැන් කලින් අපි කතා කරේ sin අනුපාතයක් ඇතුලේ කෝණ දෙකක් ඉන්නවනේ. sin a ධන b කියලා. නමුත් මෙතන දෙන්නේ එහෙම නෙමෙයි. sin a ධන sin b. sin a අඩු කිරීම sin b. cos a ධන cos b. cos a අඩු කිරීම cos b. එහෙනම් මේක අපිට මෙහෙම ලියු හැකියි. මේවා මෙහෙමයි වැඩි වෙන්නේ. හරිද? පටන් ගන්න දෙවාරයක්. දෙවාරයක්. මොන පටන් ගන්නකොට බලන්න මතක් කරගන්න මම කියලා දෙන විදිහට දෙවාරයක් sin. දෙවාරයක් sin. මෙන්න මේ කෝණ දෙකේ එකතුව එකතු කරලා දෙකට බෙදනවා. ඔන්න. දෙවාරයක් sin a ධන b බෙදීම දෙක. ඊළඟට cos අන්න කෝණ දෙක අඩු කරලා දෙකට බෙදනවා. a අඩු කිරීම b බෙදීම දෙක. බලන්න. හරි. අමාරු නැහැ. මේක පොඩි එහා මෙහා වීමක් තියෙන්නේ. හොඳට බලන්න sin a ධන sin b. දෙවාරයක් sin කෝණ දෙක එකතු කරලා දෙකට බෙදුවා. ඊට පස්සේ cos අනුපාතය මාරු වෙනවා. කෝණ දෙක අඩු කරලා දෙකට බෙදුවා. හරි. මේකට එනකොට sin a අඩු කිරීම sin b. එතකොට එන්නේ මෙහෙමයි. අර වගේමයි පටන් ගන්න දෙවාරයක්. හැබැයි දැන් sin නෙමෙයි cos වලින් පටන් ගන්න. cos කෝණ දෙක එකතු කරලා දෙකට බෙදුවා. a ධන b බෙදීම දෙක. a ධන b බෙදීම දෙක. ඊළඟට sin කෝණ දෙක අඩු කරලා දෙකට බෙදුවා. හරි. අරගෙම අනිත් පැත්ත. මේක sin කෝණ දෙක එකතු කරලා දෙකට බෙදුවා. sin a ධන b sin a ධන sin b ගෙදි. අරක මොකද වෙන්නේ cos කෝණ දෙක අඩු කරලා. මෙතෙන්ට එනකොට ඒක වෙන්නේ මුලින් පටන් ගන්න cos කියන දෙවාරයක් ඒ විදිහට වෙනවා. හරි බලන්න ඊළඟට cos ඇතුලේ කෝණෙකුයි ධන cos ඇතුලේ කෝණෙකුයි. එතකොට වෙන්නේ මෙහෙමයි. දෙවාරයක් cos අන්න කෝණ දෙක එකතු කරලා දෙකට බෙදුවා. එකතු කරලා දෙකට බෙදුවා. දැන් අර උඩ දිනන මොකද sin cos sin එහෙම යන්නේ. දැන් එහෙම නෑ cos. මෙයා cos කෝණ දෙක එකතු කරලා දෙකට බෙදුවා. cos කෝණ දෙක අඩු කරලා දෙකට බෙදුවා. හරි ඔය වගේ. අන්න මතක තියාගන්න ලේසියි. හරි sin ඇතුලේ නම් sin cos එහෙම යන්නේ. cos sin අඩු කිරීමකදී. cos ඇතුලේදී cos අර වගේමයි එකතු කරලා අඩු කරලා දෙකට බෙදන්නේ. cos ඇතුලේ කෝණයක් සහ තවත් cos ඇතුලේ කෝණයක් විදිහට අපි මේක පටන් ගන්නවා ඍණ දෙවාරයක් කියලා. පටන් ගන්නකොට අන්න ඍණ දෙවාරයක්. හරි මොකද මේ cos අනුපාත ඇතුලේ සූත්‍රවලදී මේ අඩු කිරීම කියන එක ඍණ ලකුණ ගොඩක් තැන්වලදී භාවිත වෙනවා. මේක එක තැනක්. cos අඩු කිරීම cosුයි ඍණ ලකුණයි අතර ටිකක් ලොකු සම්බන්ධයක් තියෙනවා. මම ඒක කියනවා. මෙතෙන්දී ඍණ දෙවාරයක් sin කෝණ දෙක එකතු කරා දෙකට බෙදුවා. sin කෝණ දෙක අඩු කරා දෙකට බෙදුවා. ඔය වගේ තමයි යන්නේ. මේ ඍණ ලකුණ සමහර අය මේක අතුලටත් දාන වෙලාවල් තියෙනවා. ඒකට වැරදි නෑ. මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්.